සුබ දවසක් වේවා මගේ යාළුවන්ට. ඉතින් ඔයාලා හොඳින්ද? මම නම් සුපුරුදු විදිහට ඉන්නවා. මේ තියෙන්නේ අපේ ගෙදර පිටිපස්ස තියෙන කුඹුරියාය. මේවා ඉතින් අපේ නම් නෙමෙයි. මේවට ඉතින් අයිතිකාරයෝ නම් ඉන්නවා. ඕ. ගෙවල් ළඟම තමයි. ඉතින් මම දැන් තේ ටිකක් බීලා පොඩි කෑමක් හදන්න තමයි හිතාගෙන ඉන්නේ. එන්නකෝ ඉතින් මාත් එක්ක මේ කෑම එක හදන්න ඔයාලා. සමහර විට ඉතින් ඔයාලා හදන කෑම එකක් වෙන්නේ නැති. මම මේ හදන්නේ. මං තේ බොනකොට සීනි නම් දාන්නේ නැහැ තේ එකට. මොකද මේ නිකං කහට තමයි බොන්නේ. ඉතින් පැන් රස බිස්කටුත් කැවෙනවනේ අපිට. ඒ හින්දා අනික සරුර සෞඛ්‍යයටත් හොඳයි කියනවනේ මේ සීනි අඩුවෙන් කන එක. බලන්නකෝ මම මොනවද කන බිස්කට් වර්ග කියලා. මේක වෙළඳ දැන්වීමක් නම් නෙවෙයි. ඔයාලත් කන්නේ මේ බිස්කට්ද? බලන්න මේ මල් ගහ ඔයාලා අඳුරනවද කියලා. ඇත්තටම මේක මල් ගහක් නන් නෙවෙයි. මේක මල් ගස් ලැබු කියලා තමයි අපේ පැත්තේ කියන්නේ. මොකද මේකේ දැන් ගෙඩි හැදෙන්නේ නැල්ලු. මල ඇවිත්ලා මේ වැක්කිරෙනවා නැට්ට දිගට. මේ දැන් ගෙඩි එන්නේ නැහැ කියනවා. මේවා මේ දිගටම තිබුණොත් අනිත් ගස් වලටත් බෝ වෙනවා කියලා මේ ගස් කඩලා දානවා. ඉතින් අපි කෑම එක හදාගමුකෝ. මේකට පාන් පිටි ග්‍රෑම් 50ක් විතර තමයි ඕන වෙන්නේ. ඊට වැඩිපුර ගත්තත් කමක් නැහැ. මම මේකට බිත්තර ගෙඩියකුත් දාගත්තා. රතු ලුණු ගෙඩි 5ක් 6ක් ගන්න. සිහින්ව ලියා ගන්න. අමු මිරිසුත් කරලක් ගත්තා මම. උම්බලකට ටිකකුත් ගත්තා. උම්බලකට එහෙම දැම්මම ඕන කෑම එකක් රසයිනේ. යාළුවනේ මට අමතක වුණානේ කියන්න. මේකට පොල් කිරි ටිකකුත් ඕනේ. හොඳ මිටි කිරි තමයි ගන්නෙ. මිලිලීටර් 60ක් විතර වගේ තමයි ඕන වෙන්නේ. මේක අර මේ බැටර් එකක් වගේ අනා ගන්න තමයි පොල් කිරි ඕන වෙන්නේ. මේකට පහේ ඒවත් දාන්න ඕනේ. ලුණු ගම්මිරිස් දානවා අපි බිත්තරයක් දැම්මේ හින්දා. එතකොට තේ හැඳි කාලක් වගේ මිරිස් කුඩුයි 3-5 කෑලි මිරිස් ටිකකුත් දාගන්න. ඉතින් යාළුවනේ ඔයාලා දන්නේනේ දැන් මම මේ මොනවයින්ද කෑම එක හදන්නේ කියලා. මේක ඉතින් අපි කවුරුත් දන්න එකක් තමයි. කෙහෙල් මුවෙන් තමයි මම මේ කෑම එක හදන්න යන්නේ. තේ බොන වෙලාවට කන්න රස කෑමක් තමයි මේක. ඉතින් ඔයාලා බලන්නකෝ මේක ඉක්මනට හදාගන්න පුළුවන්. ලේසි. ඇත්තටම ඉතින් ගෙවල් වල ඉන්න දරුවෝ කැමති නෑ වැඩි මේවා මේ කන්න. ඉතින් අපි දැනගන්න ඕනේ එයාලට කන්න ආසෙ හිතෙන විදිහට හදලා දෙන්න. අපේ දිහා නම් මම මේ විදිහටම තමයි කිසෙල්ම ගෙනාවුත් හදන්නේ. ඒක අර තෙලේ ගැඹුරු තෙලේ බැද්දාම හරි රසයි. අනේක බිත්තරක් දාලානේ තියෙන්නේ. මේ අපේ ගෙදර මහත්තයයි දුවයි පුතයි දෙන්නම කැමතියි. කෙසෙල්ම හදන විදිහ නම් මම ගොඩාක් දන්නවා. මොකද අපේ අම්මා මේ මට කියලා දීලා තියෙනවා. ඉතින් මම තව හදන විදිහ තියෙනවනේ. ඒවත් අරන් එන්නම්කෝ දවසක. මේවා මේ ගැඹුරු තෙලේ බැදලා සම්බෝල හදලත් කනවා. ඒකත් රසයි ගොඩාක්. එතකොට ස්ටීම් කරලා වණ්ඩුව වගේ හදලා කෑලි කපලා කිරි හොදිය වලට දාලා හදනවා. ආයෙ ඕනනම් අපිට ටෙම්පරාදු කරලත් ගන්න පුළුවන්. ලුණු ටිකක් දාලා එහෙම. බලන්නකෝ ඉතින් මුං කැවුම් වගේ නේද? මේක හදලම බලන්න ඕනේ. ක්‍රිස්පි ගතියට තියෙනවා. ඉතින් මගේ යාළුවනේ මම ආයෙත් මේ වගේ රස කෑමක් අරන් ඔයාලා ගෙදරට එන්නම්කෝ. ඉතින් ඔයාලට මාව හිතට ඇල්ලුවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් තියන්න.
ඉතින් ඔයාලට සුබම සුබ දවසක් වේවා. ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මම ගිහින් එන්නම්.